ඔහොම තමයි යාරේකමාරකින් මම මගේ බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ. පළවෙනි බිස්නස් එක මේක නෙමෙයි. ඒත් එක්ක මගේ බිස්නස් එක කඩා වැටුණා. हाय ළමයි හැමෝටම කොහොමද? මම අද වීඩියෝ එකෙන් මම කොහොමද මේ බිස්නස් එක පටන් ගත්තේ, මම කවුද, මම මොකද්ද මුලින්ම කරේ කියලා ඔයගොල්ලන්ට කියන්නම්. මම කවුද කියලා ඔයගොල්ලෝ දැනටමත් මගේ ෂෝට් වීඩියෝ වලින් දන්නවා. මම කරන්නේ රෙදි බිස්නස් එකක්. ඒ කියන්නේ ක්ලෝතින් බිස්නස් එකක්. මම මේක පටන් ගත්තේ කොහොමද කියලා මම ඔයගොල්ලන්ට කියන්නම්. මම මුලින්ම ඔන්ලයින් තමා මේ බිස්නස් එක පටන් ගත්තේ. මගේ පළවෙනි බිස්නස් එක මේක නෙමෙයි. මම කැම්පස් යන කාලේ මට කැම්පස් යන පළවෙනි අවුරුද්ද වගේ තමයි මම බිස්නස් එකක් පටන් ගත්තේ. ඒ කියන්නේ hair accessories බෝ, ඒ කියන්නේ රිබන් වලින් බෝ හදලා තමයි මම මුලින්ම බිස්නස් එක පටන් ගත්තේ. ඒක මම TikTok එකෙන් ඔන්ලයින් තමයි පටන් ගත්තේ. ඒක හම්බයක් ඇත්තටම. ඊට පස්සේ කොහොම හරි මම hair clip බෝ එකක් හදන වීඩියෝ එකක් වයිරල් ගිහිල්ලා තමයි මම ඒක මුලින්ම පටන් ගත්තේ. ඊට පස්සේ මගේ ඒ page එක තාම තියෙන diabetes කියලා ඔයගොල්ලෝ දන්නවත් ඇති සමහර අය. ඒක 15000කට වැඩි ෆලෝවර්ස්ලා ටිකකුත් ඉන්නවා. ඉතින් කොහොම හරි මම ඒක කරගෙන යද්දී කැම්පස් එකේ ටික දවසක් කරගෙන ගියා. ඊට පස්සේ කැම්පස් එකේ අපි ඉන්ටර්න්ෂිප් යන්න ඕනේ. ඉතින් මම මේ වැඩ කරපු ආයතනයේ ඉන්ටර්න්ෂිප් එක යනකොට මම කොහොම හරි උදේ පාන්දර ගිහිල්ලා ආයෙ ගෙදර එනකොට ගොඩක් රෑ වෙනවා. ඊට පස්සේ මට වීඩියෝස් දාන්න, මගේ මැසේජ් වලට රිප්ලයි කරන්න වගේ මට කාලයක් තිබ්බේ නැහැ. ඉතින් ඒකත් එක්ක මගේ බිස්නස් එක කඩා වැටුණා. ඒ කියන්නේ ඒක මට කරගෙන යන්න බැරි වුණා. ඒ කියන්නේ මට වෙලාවක් නැතිකම. ඊට පස්සේ කොහොම හරි මගේ ඉන්ටර්න්ෂිප් එක ඉවර වෙලා මම කොහොම හරි මගේ පැය 500 කවර වුණාට පස්සේ මම ඉන්ටර්න්ෂිප් එකෙන් නතර වුණා. ඊට පස්සේ ඒක නතර වෙච්ච විදිහට මට ඒක ආපහු ගොඩනගා ගන්න, ඒ කියන්නේ තිබ්බ තත්ත්වයට ගන්න බැරි වුණා. ඊට පස්සේ කොහොම හරි කාලයක් ටික දවසක් ගිහිල්ලා අපේ අම්මා ලංකාවට ආවා. අපේ අම්මා රට හිටියේ. අපේ අම්මට හොඳට මහන්න පුළුවන්. ඊට පස්සේ මම අපේ අම්මයි මායි ටවුන් ගිය වෙලාවක විස්කෝස් රෙදි වලින් එකහමාර ගෙන ආවා. ඒ ගෙනහලා අපේ අම්මා ඒකෙන් මහුව පොඩි ෂෝට්, ඒ කියන්නේ අඟල් 14 වගේ ෂෝට් මහුවා. ඊට පස්සේ මම නිකමට වීඩියෝස් දැම්මා. ඒත් නැහැ. ඊට පස්සේ මට නිකමට හිතුණා මේක දාන්න ඕනේ කොහොම හරි, මට ලාභයක් නැති වුණත් කමන්නේ කියලා. ෂෝට් 3ක් මම තාම වැඩි කාලයක් නැහැ පටන් අරන්. මගේ මුලින් ඉඳන් ඉඳපු අය දන්නවා මම මොනවද මුලින්ම සෙල් කරේ කියලා. ඊට පස්සේ මම මේ ෂෝට් 3ක් රුපියල් 1000ට දැම්මා ඩෙලිවරි ෆ්‍රී එක්ක. මම ඒක නිකන් දැම්මේ. ඊට පස්සේ කොහොම හරි ඒ වීඩියෝ එක වයිරල් ගිහලා මට ඕඩර්ස් එන්න පටන් ගත්තා. මට තාමත් මතකයි මම දාපු පළවෙනි මේ ඕඩර් එක. ඉතින් මට මාර සතුටුයි. මම පෝස්ට් එකෙන් තමයි මුලින්ම ඕඩර් දැම්මේ. ඉතින් ඔය විදිහට මම මුලින්ම ඒක ටික දවසක් කරා, මාසයක් විතර කරා. ඊට පස්සේ මම තීරණය කරා මට ඩෙලිවරි කොස්ට් එකත් වැඩියි. ඉතින් පෝස්ට් එකෙන් එච්චර ගියේ නැති වුණත් මම අර කෝඩ් දානකොට, ඒ කියන්නේ කෑෂ් ඔන් ඩෙලිවරි දානකොට මට ඩෙලිවරි කොස්ට් එක වැඩිපුර යනවා. ඊට පස්සේ මම තීරණය කරා මට පාඩු වුණත් කමක් නැහැ, මම මේක ටික දවසක් හරි කරන්න ඩිපොසිට් කරන අයට ඩෙලිවරි ෆ්‍රී දෙනවා කියලා. ඉතින් ওই විදිහට තමයි මගේ බිස්නස් එක මම මුලින්ම පටන් ගත්තේ. මම ඔන්ලයින් කරේ. ඉතින් හම්බයක් විදිහට තමයි මම මේක පටන් ගත්තේ. ඉතින් ඔයගොල්ලොත් කවදාවත් මේ තමන් කරන දෙයක් නතර කරලා නිකන් ඉන්න එපා. ඉතින් ඒ විදිහට කොහමද මම ටික දවසක් ෂෝට්ස් විතරක් මහලා සෙල් කරා. ඊට පස්සේ සමහර අයට ඒක දිගමදිනේ. ඊට පස්සේ මම තීරණය කරා අඟල් 17ට ෂෝට් එක අම්මට කියලා දික් කරගෙන ඒක 1300ට දෙන්න. ඒ කියන්නේ 3ක් 1300ට දෙන්න. ඊට පස්සේ ඔහොම දිගටම මගේ බිස්නස් එක ටිකෙන් ටික දියුණු වුණා. කියන්නේ මම මහාන ප්‍රමාණය වැඩි කරා. ඇත්තට මුලින් කියනවා මම සමහර ඒවායින් යාරේකමාරනේ නේතොර එකකින් කලිසම් 3යි මහන්න පුළුවන්. ඒ කියන්නේ අංකල් 14. ඉතින් එහෙම මහපු ෂෝට් එක මේ සමාජයට ඉල්ලන ප්‍රමාණයට ඕඩර්ස් දෙන්න මං ගාව තිබ්බේ නෑ. ඊට පස්සේ මම වෙන ඩිසයින් ගෙනහල්ලා ඒකිනුත් ඒ තුන ඉවර වෙනකන් ඉඳලා උන්වහම තමයි බිස්නස් එක කරේ. ඉතින් ඔන්නෝම තමයි යාරේකමාරකින් මම මගේ බිස්නස් එක මුලින්ම පටන් ගත්තේ.
ඉතින් ඔයගොල්ලන්ට තව ඉස්සරහට මම තව වීඩියෝස් අරන් එන්නම් කොහොමද ඔන්ලයින් ඕඩර්ස් දාන්නේ, කෑෂ් ඔන් ඩෙලිවරි ඕඩර්ස් ගන්න කොහොමද, ඩිපොසිට් ඕඩර්ස් ගන්න කොහොමද, තව මම රිදි ගන්න කොහෙන්ද, ඒ දේවලුත් ඔයගොල්ලන්ට දැනගන්න ඕන නම් කමෙන්ට් කරන්න. මම ඒ දේවල් වලටත් ඉස්සරහට වීඩියෝ එකක් අරන් එන්නම්. තව දෙයක් කියන්න ඕන, ඔයගොල්ලෝ මොන දේ කරත් ඉස්සෙල්ලාම ඉගෙන ගන්න. නැත්නම් කට්ටිය කියයි මේ බිස්නස් කරන්න කියනවා ඉගෙන ගන්න නැතුව. එහෙම නෙමෙයි. මමත් මාකටිං මැනේජ්මන්ට් ඩිග්‍රී එකක් කරලා ඉන්නේ. මම ජොබ් වලට ආස නැහැ කියන්නේ මෙහෙමයි. මට ජොබ් කරන්න බෑ, මට එක තැනක ඉන්න බෑ. මට අනිත් අයට වැඩ කරන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මම බිස්නස් එකක් කරන්නේ. ඉතින් මොන දේ කරත් ඔයගොල්ලෝ ඉගෙනගෙන ඒකට තමන්ට වටිනාකමක් දෙන්න කියලා කියන්න ඕනේ. ඉතින් ඔයාලට තවත් දැනගන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම මාව subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න කියලාත් ඔයාලගෙන් ආතරෙන් ඉල්ලනවා. ඒ වගේම මගේ shop එක තියෙන බදුරුලිය town එකේ. ඒ පැත්තේ අයට මගේ බදුරුලිය town එකට ඇවිල්ලා මගේ shop එකට ආවොත් ඇඳුම් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මගේ online page එකේ හරහත් ඔයගලන්ට ඇඳුම් order කරන්න පුළුවන්. මගේ WhatsApp number එක තියෙනවා. ඒකෙන් ගිහිල්ලා orders දාගන්න පුළුවන්. ඉතින් ආයෙත් දවසක ඔයගොල්ලන්ට මේ වගේ ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. එහෙනම් මෙච්චර වෙලා මාව අහන් හිටපු, මාව බලාගෙන හිටපු හැමෝටම thank you so much කියලා කියන ගමන් අදට ගිහින් එන්නම්. කියන්න ඕන මම මේවත් හදනවා කඩේ හොඳ ඔයගොල්ලන්ට ඕන නම් ගන්න පුළුවන්. එහෙනම් අදට ගිහින් එන්නම්. thank you so much. bye.